යාළුවනේ ඔයාලා ඇටැක් ඔන් ටයිටන් ටීමන් සේල ඩෙත් නෝට් වගේ ඇන්මි බල්ල ඉවරද. තවත් ඒ වගේම සුපිරි ඇඟ කිරිපොලා යන කතා තියෙන ඇනිමි හොයනවද. එහෙනම් අද මම ඔයාලට අරගෙනාවේ ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕන ටොප් 3 ඇනිමි රැස්තුව. අන්තිම එක නම් ඔයාව පිස්සුවට කරනවා ෂුවර්. අපේ ලිස්ට් එකේ 3 වෙනි ස්ථානය ලැබෙන්නේ කෝඩ් ගියාස් වලට. ඔයා ඩෙත් නෝට් එකේ ලයිට් ගේම් මයින් ගේම්ස් වලට ආස කරපු කෙනෙක් නම් මේක ඔයාටම ලියවුණු ඇනිමි එකක්. ඕනම කෙනෙක්ව තමන් කියන දෙයට අවනත කරගන්න පුළුවන් ගියාස් කියන අද්භූත බලය හම්බෙන ලුලුස් කියන අතිශය බුද්ධිමත් තරුණයා මුළු අධිරාජ්‍යයට විරුද්ධව කරන මහා මොලකාර සටන තමයි මේ කතාවේ තියෙන්නේ. මේකේ අවසානයේ ඇනිමි ලෝකයේ තියෙන සුපිරිම අවසානයක් විදියට සැලකෙනවා. ඊළඟට දෙවනි ස්ථානය මේක ඇනිමි ඉතිහාසයේ IMDb රේටින් අතින් ඉහළම තියෙන මාස්ටර්පීස් එකක්. ඒ තමයි ෆුල් මෙටල් ඇල්කමිස් බ්‍රදර්හුඩ්. තමන්ගේ නැතිවුණු ශරීර කොටස් ආපසු ලබා ගන්න උත්සාහ කරන සහෝදරයෝ දෙදෙනෙක් වටා තමයි කතාව ගෙතෙන්නේ. මේක තියෙන හැඟීම් බර බව වගේම කුතුහලය පිරුණු කතාව ඔයාගේ හිතට තදින්ම වදීවි. නම්බර් 1 මොන්ස්ටර්. ඔන්න එහෙනම් අපේ ලිස්ට් එකේ පළවෙනි ස්ථානය. ඔයා ටිත් නෝට් වගේ සයිකොලොජිකල් ත්‍රිලර් කතාවලට ආස නම් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන ලෝකයේ බිහිවුණු හොඳම ඇනිමි එකක් තමයි මොන්ස්ටර් කියන්නේ. දක්ෂ දොස්තර කෙනෙක් තමන්ගේ ජීවිතයේ පරදුවර තියලා බේරගන්න ළමයෙක් පස්සේ කාලෙක ලෝකයේ ඉන්න බිහිසුණුම අපරාධකාරයෙක් වෙනවා. ඒ අපරාධකරුවා නතර කරන්න දොස්තර කරන සටන තමයි මේකේ තියෙන්නේ. මේකේ ඉන්න විලන් ඒ කියන්නේ යෝහාන් ටීබර්ට් කියන්නේ ඇනිමි ලෝකයේ ඉන්න බුද්ධිමත්ම සහ බය හිතෙන චරිතයක්. ඉතින් මේ ඇනිමි තුනෙන් ඔයාලා බලලා තියෙන්නේ මොනවද? ඊළඟට බලන්න හිතන් ඉන්නේ මොකද්ද කියලා පළහැන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.